හරි ඉතින් යාළුවනේ කොහොමද අදත් ගැම්මට ඇවිල්ලා තියෙනවා ඉතින් ගේම් ප්ලේ එකක් අරගෙන ඔයගොල්ලෝ ඉතින් දැන්ටවත් ගේම් එකක් දන්නවා ඉතින් මොකද්ද කියලා අද රන් තියෙන්නේ බස් සිමියුලේටර් කියන ගේම් එක බස් පිස්සන්ට තමයි ඉතින් මේ ගේම් එක පට්ටම ගේම් එකක් ඉතින් බස් පිස්සුන්ට තමයි මොකක්ද ආව එක වැඩක් නැහැ බස් පිස්සුන්ට තමයි ඉතින් මේ ගේම් එක පට්ටම ගේම් එකක් ඉතින් යාළුවනේ සුපිරි ඕගොල්ලොත් ගහලා බලන්න ප්ලේ ස්ටෝර් එකේ තියෙනවා දැන් අපි යම් මැච් එකකට යංගොමින්ද හරි දැන් මේ මැච් එකක් නෙමෙයි ඉතින් මේ රයිඩ් එකකට යන් අපි ඉතින් බස් එකේ රයිඩ් එකකට මම මේ ගහලා බස් එක දැන් බංකොලොත් වෙලා තියෙන්නේ හරිද ඒකට සල්ලි එකතු ගන්න ඕන මට සල්ලි එකතු කරන එක තාම හොයාගන්න බැරිව ගහලා කියන්නේ එහෙම ගොඩක් ගැහුවේ නෑ රයිඩ් 4ක් 5ක් ගියේ නෑ රෑ තමයි සෙට්ලා තියෙන්නේ බාණ්ඩේ මේ හෝන්ස් මේ දැන් පේන ඕගොල්ලෝ මේවා මේ ඔබවහම මේවා තියෙනවා මේ හෙඩ් ලයිට් ඩිම් ලයිට් අය මේකේ තියෙන මේ හෝන් මේ අපිට මෙහෙම බැලුව හැකි මෙහෙම බැලුව හැකි මෙහෙම බැලුව හැකි බස් එකේ එක එක විදියට බැලුව හැකි මේ හෝන් එක තව තියෙනවා එක එක විදිහේ හෝන් ඕගොල්ලන්ට ඇහෙනවද ඉතින් හෝන් ටික මේ මැප් එක ඉතින් ආමේ ඉතින් සෙට් එක අපි යන් ඉතින් ඉස්සරහට ඕගොල්ලන්ට ඉතින් මේ ඩ්‍රයිව් කරද්දි කතා කරන්නත් බෑ ඉතින් ඔවින්ඩ යාළුවනේ පෙන්නන්න මම මේ අස්සෙන් බලද්දි මේ පැත්තෙන් බලද්දි බස් එක අර අපිට පේනවා නිකන් අර වීඩියෝ ෂූට් එකක් කරගද්දි එහෙම කොහොමද බස් එක යන ගැම්ම දැන් ඉතින් අපි ප්ලේ ගේම් එකේ රයිඩ් එකක් යම් මැච් එකේ කොහොමද හෝන් පාර යාළුවනේ හෙඩ් ලයිට් ගහගෙන යන්න බෑනේ යාළුවනේ අපි ඩිම් ලයිට් ගහගෙන යනවා කොහොමද ඉතින් යාළුවනේ ඩ්‍රයිවිං හැමෝටම ඉතින් මේ විදිහට එලවන්න බෑ මේ හයිවේ දාලා තියෙන යාළුවනේ හයිවේ එක තමයි එපා වෙනවා ප්‍රශ්නේ වැරදිලා යාළුවනේ බුනේ එක මට සිරි වැරදි බටන් එකක් දොබලා තියෙන්නේ කවන්නේ දැන් ගිය හැකිනේ තෙල් අපිට තෙල් ප්‍රශ්නයක් තියෙනවා යාළුවනේ මෙතනින් හරවන්න ඕනේ සිග්නල් දාමු හරි දැන් මෙතන නම් ගානට අරගන්න ඕනේ හරි යාළුවනේ ඉතින් ඒතනින් මං ගානට එක් කරගත්තා දැන් මේක චුට්ට අයිනකට කරලා නවත්තගමු අපි මේ තෙල් ගහ ගන්න අපිට අරයි ඉතින් දැම්මනේ පාර මැද්දට මට කරන්න දෙයක් නැහැ ඉතින් වාහනේ අපි මේ අයිනකට කරලා නවත්තමු කියලා හරි ඉතින් නැවතුවා කො සෙට් එක මෙතන කොහොම කෙලින් යද්දි අපිට හම්බ වෙනවා සෙට් එක සුපර් සෙට් එකක් හරි දැන් අපි දැන් සෙට් එක හම්බෙමු දැන් සෙට් එක හම්බෙමු නේ සෙට් එක ගාවට යක් කොහොමද හෝන් පාරවලුත් තියෙනවා කොහොමද ඉස්සර ලයිට් එක යන්නේ ආයි හෑන්ඩ් බ්‍රේක් යාළුවනේ කොහොමද ඔයා මම මේක දාලා වෙන්න ඕනද මේ කනේ අහින වෙලාවට එන්නේ දැන් ආය අපි එකට යන් මේකෙන් දැක්කනේ දැන් මේ අපිට වැලුවයි මෙහෙම කරලා තියෙන විදිහ
ඉවරන්නේ තිබ්බ විදිහට අපි තියමු. සෝරි යාළුවනේ. යන් ඉතින් අපි අද ඉතින් මේක කොහොම හරි තෙල් ගහලා නවත්තනවා. තෙල් ගැහුවාන් පස්සේ ගේම් ප්ලේ එක නවත්තනවා යාළුවනේ. ඉතින් මෙච්චර වෙලා ගේම් ප්ලේ එක බලුණා ඉතින් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න ඕනේ ඉතින් යාළුවනේ. හරිද? යන්න කලින් ඔයගොල්ලන්ට මගේ බස් වලින් මම දාන වැඩ කෑලි ටික පෙන්නනවා. මේක යාළුවනේ මේ ඉස්සෙන්නේ පිස්සෙක් දාලෝ පිස්සෙක් යාළුවනේ. තෙල් අපි රිවර්ස් එකට දාන්න යන්නේ යාළුවනේ. ගාන්ට පාක් කරගන්න ඕනේ. මේ බස් එලවනවා කියන එක යාළුවනේ ලේසි නෑ නේ බහලු. හරි ඉතින් යා ප්‍රයිස් එකක් කොහොනේ නේ යාළුවනේ. 2 liters ගහමු අපි. මං ගාව තියෙන ප්‍රයිස් එක gannau ya. Terima kasih, hati-hati di jalan. මොකක් කර කිව්වා යාළුවනේ මට තේරුන්නේ නෑ. හරි ඉතින් මං ඉතින් ගහන්න ඇති. යන් ඉතින් දැන් මේක මේ පොඩි ප්‍රශ්නයකට තියෙන බ්‍රේක් එක හරියට වැදෙන්නේ නැති එක. බ්‍රේක් එක තියෙන තැන වෙනස් කරගන්න බෑ. එහෙම වෙනස් කරන්න පුළුවන් විදිහට තිබ්බනම් වටිනේ. ඔය පැත්තෙන් පේනවා ඇති මේක FPS 30 23 30 කොහොම තමයි යන්නේ යාළුවනේ. කොම් බාන්න යාළුවනේ දැන් ඉතින් මම බස් එකේ වැඩ යල්ලක් දානවා. දම් ප්‍රජින වගේ තමයි මම බාන්නේ. කොහොමද? වන්නන වැනිල්ල කොහොමද යාළුවනේ? මේක යාළුවනේ කොච්චර කරත් පෙරලෙන්නේ නැහැ. හරිද? ඕනනම් මම පෙරලෙන විදිහට මේක අරන් පෙන්නන්න. කොච්චර කරත් පෙරලෙන්නේ නැහැ. බාන්න දැන් ගන්නවා පෙරලෙන විදිහට. දැක්කනේ කොච්චර කරත් මේක පෙරලෙන්නේ නැහැ. වුණා ඉතින් යාළුවනේ දැක්කනේ. කොහොමද හැප්පෙන්නේ හැප්පිල්ල. අපි ඉතින් මේකේ රයිඩ් එක ඉවර වෙනකන් යන් යාළුවනේ කොච්චර කොහෙ යන්න තියෙනවද දන්නේ රයිඩ් එක. අපි ඒක සේවි බලාගමු. තා කොච්චර කොහෙ තියෙනවද? දෝ බර පන්තියෙන් තා දුර තියෙනවා යාළුවනේ. හරි යාළුවනේ මේක පාක් කරන්න පුළුවන් තැනක් බලලා අපි නවත්තමු. පාකින් සෙන්ටර් එකක් හොයලා. එහෙම සෙන්ටර්ස් නෑ ඉතින් පාකින් සෙන්ටර්ස් කියලා. එහා පැත්තේ තියෙනවා යාළුවනේ නවත්තන්න පුළුවන් තැන. මේ හරිය හරවන්න බැයිද දන්නේ නෑ. ඉස්සරහින් හරවන්න දැන නෑ යාළුවනේ ඉතින්. මෙහා පැත්තේ පාර අපි දාලා තියෙන අරකට දාන්න පුළුවන්ද බලමු. මේක ඉතින් ඔය පට්ට ගේම් එක්ස්පීරියන්ස් එකක් ගත්ත හැකි. හරි යාළුවනේ. මම එකම එක කියනවා වැඩි දෙවන්ද යාළුවනේ කියලා දැන් එනට කිව්වා යාළුවනේ. හැමතිස්සෙම කියන්නේ ඒක. හරිද ඉතින්? මෙහෙම හදිස්සිය පාරවල් වලට දාන්න බෑ. පොලිසියෙන් අතර කරලා අහනවා කවුද ලයිසන්ස් දුන්නේ කියලා. මං කියනවා ඒකට ජනාධිපති දුන්නේ. ජනාධිපති මාමා කියලා කියනවා. පාන්න බස් එකක් වුණා මේ වගේ කුඩා මාර්ගයක එලවන්න පුරුදු වෙන්න ඕනේ. කොහොමද යන වේගේ? පැයට කිලෝමීටර් උච්චර වේගය යනවාද බලන්නකෝ. මම හිතන්නේ මේකේ බස් වලට යන්න බෑ. පැයට කිලෝමීටර් 93ක වේගය යනවා ඉතින්.
කොහොමද ඉන්නේ? ඒක ඔබුවාම යාළුවනේ ඉතින් අපිට රේස් කරන්න දෙයක් නැහැ. ඔටෝ රේස් වෙනවා. මේ දැන් මම මේ තැබිලි පාට පේනවාද ඔයගොල්ලන්ට? දැන් ඒක ඕෆ් වුණා. එක්කනේ ඒ ඕෆ් කරන එක මේ ඔන් කරලා තියෙන හින්දා එක පේනනේ. හරි තියෙන යාළුවනේ අදට ගේම් ප්ලේ එක නතර කරනවා. ඕගොල්ලෝ ඉතින් ගහන්න කැමති අය ඉන්නවා නම් මේ ගේම් ප්ලේ එක ගේම් එක ඩවුන්ලෝඩ් කරලා ගහන්න ඉතින් යාළුවනේ ප්ලේ ස්ටෝර් එකේ තියෙනවා. MB 100 ගානක් තමයි වුනේ MB වැඩි ගානක් නැහැ ඉතින් බස් සිමියුලේටර් කියලා ගහන්නකෝ බස් සිමියුලේටර් කියලා සර්ච් කරලා Play Store එකේ තියෙනවා apps ඊට iOS එකේ ඒ කියන්නේ Apple phone වල නම් තියෙනවද දන්නේ නැහැ ඉතින් යාළුවනේ Android වල නම් තියෙනවා ඉතින් හරි ඉතින් යාළුවනේ එහෙනම් ඉතින් අදට සමු ගන්නවා ඉතින් යාළුවනේ මෙච්චරලා ගේම් ප්ලේ එක බලුවා නම් subscribe කරලා like එකක් දාලා set වෙන්න ඕනේ ඉතින් යාළුවනේ. හරි ඉතින් යාළුවනේ අදට කැපෙනවා.